මාලිකාව මියන්මාරයෙන් කළ බව පැවසෙන අලි ගනුදෙනුව වෙනුවෙන් රුපියල් කෝටි 26කට අධික මුදලක් ගෙවා තිබෙනවා. එම ගෙවීම් තහවුරු කිරීමේ රිසිට් පතක්ද මෙහිදී කමිටුවේ අවධානයට ලක්ව ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් කමිටුව වැඩිදුරටත් පවසන්නේ අලියාගේ සැබෑ වටිනාකම රුපියල් 25 කෝටි 15 ලක්ෂ 91,500ක මුදලක් බවයි. ජාත්‍යන්තර වෙළඳ පොලේ අලියෙකු වෙනුවෙන් පවතින සාමාන්‍ය වටිනාකම රුපියල් කෝටියත් කෝටි 1.5 වැනි මුදලක් බව පවසන එම කමිටුව මෙය වංචාවක් බවට නිගමනය කරන අතර මීට වගකිවියුත්තන්ට පරීක්ෂණයක් සිදු කර දඬුවම් ලබා දෙන ලෙසද විශේෂ අමාත්‍යවරයාට නිර්දේශ කර තිබුණා. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී දල්දා මාලිගාවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ 2007 වර්ෂයේ මියන්මාරයේ සිට මාලිගාවට අලියෙකු මිලදී ගෙන නොමැති බවයි. එම වසරේදී මියන් රාජා සහ බුරුම රාජා නම් වූ ඇතුන් දෙදෙනෙක් අවශ්‍යතාව මත මාලිගාවට මියන්මාරයෙන් පරිත්‍යාග කෙරෙනු බවත් ඒ සඳහා කිසිදු මුදලක් ගෙවා නොමැති බවත් ශ්‍රී දල්දා මාලිගාව තහවුරු කරනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දේවරණ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ මෙවැනි පරිත්‍යාගයකදී රේගු නිෂ්පාදන සඳහා මිල තක්සේරුවක් සිදු කරන බවයි. ලෝකයේ ජාත්‍යන්තර සම්මුතිය අනුව සාහිත්‍ය නීතිය අනුව රටකින් රටකට ප්‍රාන්තකින් ප්‍රාන්තයකට සත්ව උද්‍යානයකින් සත්ව උද්‍යානයකට අලියතුන් හුවමාරු කර ගැනීමක් හෝ